මං ආසම කාලේ තමයි බං මේ එන්නේ. මොන? වෙසක් කාලේ පටන් ගන්නවත් එක්කම හුලනුත් පටන් ගන්නවනේ. මං ආසම කාලේ බං මේක. මෙහෙට මේ තරම් හුලං එනවද මාටින් අයියේ? උඹත් කොහොමද දැන් මෙහෙනේ ඉන්නේ? බලපංකෝ කොහොමද ගහන හුලං කියලා. එච්චරටම එනවද? තව ටික දවසකින් දෙන විදිය බලපංකෝ. මේ පටන් ගත්තා විතරනේ. අම්මෝ එහෙමද? හැමදාම මේ කාලෙට හුලං එනවද? ඔව් බං ආයෙත් ගස්ගල් ගලවගෙන යන්න තමයි දෙන්නේ. වෙලාවකට අපි නිදාගන්නේ ඇඳන් ඇතුලේ බං. අනික බං ගේ වටේටම ගස්නේ තියෙන්නේ. එකක් දෙකක් වැටුනොත් ඉතින් සදාසොත්ති තමයි. අපේ පැති වලට නම් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් ඔය ඉඳලා හිටලා පොඩි හුලගක් දෙකක් එනවා. හැබැයි ඉතින් ඔයා කියන තරම් ඔහොම එන්නේ නැහැ. ඒ මාටියෝ. හොඩ්ඩේ උක්කුම් වරෙන්. මොකද බං මෙතෙන්ට වෙලා කරන්නේ? මොනා කරන්නද බං ඉතින්? ඔහේ ඉන්නවා. කවුද මේ? අපේ මල්ලි කෙනෙක් බං. අප්පා කවද්ද ආවේ? ආවේ කියන්නේ සදාටම මෙහි නවතින්න තමයි බං ඇවිල්ලා තියෙන්නේ. ඒ කිව්වේ අර කොස්සට බණ්ඩලාගේ ගේ තියෙන්නේ බං. ඉතින් ඒක මුන් ගත්තානේ. පොර කියව තමයි හිටියේ ඒක විකුණන කතාවක්. අහන්නත් බැරි වුණානේ. කොහෙද උඹ යන්නේ? කඩේ බං. ඒ මොකෝ උදේ පාන්දරම. අද අපේ ගොයන් කපනවා බං. තේ බොන්න පාන් ගේන්න කිව්වා. ඔඩ්ඩේ සිරාවටම? ඔව් බං. එල මාත් එනම් පස්සේ එන්න. අම්මෝ මේ තෝනන්ගේ පැත්ත පළාතේවත් එන්න එපා. ඇයි? ගුණේ මාමත් ඇවිල්ලා ඉන්නේ. අප්පට සිරි පුරත් ආවද? ආව කියන්නේ බං ඉතින් ගොයන් කපන්න නෙවෙයි. දන්නවනේ උඹ ඉතින් කියව ඉන්නවා. ඕකගේ වැඩේ ඉතින් කොහෙට හරි වෙලා ටොම්බ පචයක් කෙල ඉන්න එකනේ. ඕකට ඉතින් වෙන වැඩක් තියෙන එකක් ඇයි? කියලා වැඩක් නෑ බං. පොරලගේ කේ තාම ගොයන් කපලා නැද්ද? අද හිටම කපන කතාවකුත් කියනවා ඇහුණා බං මට. ෂිට් ඕක නැත්තම් මටත් එන්න තිබ්බා. හරි බං ඉතින් ඌට කේන්ති යන එක සාධාරණයිනේ. ඇයි මාටින් අයියේ? ඔයා මොකක් හරි කේස් එකක්වත් දාගත්තද? නෑ බං පොඩි ආතල් එකක් ගන්න ගිහින් මිස් වුණානේ. පොඩි හොඳ පොඩි. මොකද්ද කේස් එක? මේ බද්දන්සලක් තිබ්බනේ බං. ඉතින් අර ගුණේ මාමා එකේ පොලිමේද්දි බෝගෙන් සරම ගැලෙව්වනේ. නෑ. මං ගැලෙව්වේ නෑ බං. මගේ කකුල පය ගහලා වැටෙන්න ගියා. මං ඉතින් ගුණේ මාමගේ සරමෙන් ඇල්ලුවා. කවුද ඉතින් හිතුවේ ගැලවෙයි කියලා? අවුෙන්න නම් එපා පුතෝ. අනිවා කෑමනම් සුවර්. ඔව්නේ. ඕක මාත් එක්ක මනෙන් තමයි ඇත්තේ. පොර යටට ඇඳලා හිටියෙත් නෑනේ. දැන් පොර කලිසන්ද කොහෙද අඳින්නේ? සිරාවට? ඔව් බං. අපේ කුඹුරට එද්දි කලිසමක් තමයි ඇඳන් ඇවිල්ලා හිටියේ. පව් බං. මේ කතා කර ඉන්න වෙලාවක් නෑ බං. මං යනවා. පස්සේ සෙට් වෙමු. තව ගොඩක් ගොයන් කපන්න තියනවද බං? නෑ බං. තව ටිකයි තියෙන්නේ. එහෙනම් මං තව පැයකින් දෙකකින් විතර උඹලගේ ගෙවල් පැත්තේ එන්නම්කෝ. හරි බං. එද්දි මට කෝල් එකක් ගහලා වරේ. එහෙනම් මං යනවා. ඔයාත් මාර වැඩ තමයි මේ මාටින් අයියේ කරන්නේ. කවුද බං හිතුවේ ඉතින් ඔහොම දෙයක් වෙයි කියලා? මොකද්ද මාටින් අයියේ කොල්ල වගේ කෑ ගහනවා එන්නේ? ඔන්ටි මාටින් අයියේ අර බලන්නකෝ. මොකද්ද? අර උඩ බලන්නකෝ. ආයේ බැලුන් එකක් බං. ඔඩේ කොහෙන්ද අප්පා ඒව ඉන්නේ? ඔය කවුරු හරි කොහේ හරි කොල්ල සෙට් එකක් හදන්න නැති බං. අඩේ මරුනේ මේ අය ඒවත් හදනවද? ඔව් බං මේ කාලෙට ඉතින් කොල්ලොන්ගේ වැඩේ ඕවා තමයි. අඩේ මරුනේ අපිත් හදමුකෝ. අපිත් ඔය ඉස්සර නම් හැදුවා බං. දැන් ඉතින් හදන්නේ අනේ ඒකක් හරි හදමුකෝ මාටින් අයියේ. බලමු. උක්කුන්ටත් කියලා මොකක් හරි කරමුකෝ. ඕ ඔන්න ඔය මගුල ඔය පොඩි උන්ට දීලා මෙන්න මෙට වරෙන් බං. පොඩ්ඩක් ඉඳපන් කොඹ ඇණයක් වෙන්නේ නැතුව. මේ උක්කුන් අයියේ අපි බැලුන් එකක් හදමුකෝ. අරුන්ට කියපන් හදලා දෙයි. මම මාටින් අයියට කිව්වා. එයා කියනවා ඔයාටත් කියලා හදමු කියලා. මේ ඔන්න ඔය උචක්කුව අරේට අරන් ඵලයන්. අපිට මේ ගෝයන්ට එක අදින්න දීලා. හරි නැන්දේ. හැමදාම ඉතින් සරුංගල යවන්නේ නැහනේ. මේ කාලෙට විතරනේ. සීරියලතෝ මෙන්න මේ මිටිය මගේ ඔළුවට අල්ලන්නකෝ. පොඩ්ඩක් ඉන්නකේ මං එන්නම්. මිටි දෙකක් විතර එකපාර අරන් ගියා නම් ලියද්ද ඉක්මනට ඉවර කරන්න පුළුවන්. ෂිට් මේ මගුලට හරියට උලඟක් එන්නේ නැහනේ. ඔය ඉන්නේ සුපිරි උලඟක්. මාටින් අයියේ තව නූල් තව දෙන්න. ඔඩේ මේක යනවා නෙවෙයි. ඔඩේ මේක සුපිරියටම යනවනේ. උකුම් මේ බලපන්. ඔන්නෝක ඔය පොඩි උන්ට දීලා යමන් බං. මාටින් අයියේ ඔන්න බිමට එනවා ගහේ වදී. පටසිරි ගහේ රැඳෙයි වගේ. ඉක්මනට පිටිපස්සට අදින්න ඕනි. නැත්තම් අර පොඩි උන්ට එක මාව කයි. බුදමෝ. පටසිරි සුමන නැද්ද වෙල්ලේ පැල්ලට වැටුණා නේද? සිරිසේන මාමේ. මොකෝ? ටිෂු කොල තියනවද? ඇයි උඹට පේන්නේ නැද්ද උඩ එල්ලලා තියෙනවා? ඌනේ. මේ සිරිසේන මාමේ මේ මොකද? මම මේ පස්සේ සල්ලි දෙනකන් කොල 30ක් විතර දෙන්න බැරිද? පස්සේ දෙනකන්? ඔව් මේ මම මේ තව පොඩ්ඩකින් ගෙනත් දෙන්නම්. පොඩ්ඩකින් නේ. ඔව් මම අනිවාර්යෙන් ගෙනත් දෙන්නම්. කෝ ගිය සතියේ ගෙනිච්ච කොළවල සල්ලි කෝ?
ආයි ඕයි මගේ කන අතාරින්නකෝ. ඒ ටිකක් තව පොඩ්ඩකින් දෙන්නම් කියලා නේද ගෙනිච්චේ? තාම ගෙනත් දුන්නද? හිතන් ඇති මට අමතක වෙලා කියලා. අනේ මේ මාමේ කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව මෙතන කෑ ගහන්න එපා හරිද? මගේ කන අතාරින්න කිව්වේ. මොකද්ද ඔබ කියන්නේ? නිකන් ගෙනිච්ච මදිවට දැන් මෙතන කියවන්නත් එනවා. අනේ මේ මාමේ මං පෙරේද ඇවිල්ලා ඒ සල්ලි නැන්දට දීලා ගියේ. බොරු නම් නැන්දකින් අහගන්න. මොකක් නැන්දට දුන්නා? ඔව් දුන්න නිසානේ කියන්නේ. අප්පට සිරි කවුද බන් දන්නේ? අප්පට සිරි තමයි. මගේ කනත් ඉවරයි. බෝය ඇත්තමද කියන්නේ? මට මේ වෙන වැඩක් නැහැනේ මාමට බොරු කිය ඉන්න. හා අරන් යනවා. හැබැයි ඉතින් හවස් වෙන කලින් සල්ලි ගෙනත් දෙන්න ඕනි තේරුණාද? මං ගැන ඉතින් දන්නවනේ. කිව්වොත් කිව්වා. වෙලාව නම් වෙලාව. ඔව් මන් නොදන්නේ වෙයි උඹගේ හැටි. කට වහගෙන අරන් ඵලයන්. ඔකෝ මට කෑ ගහනවා රේට සද්ද ඇහුණා. ඇයි මොකද? නෑ අර මාටින් කොල්ලා ඇයි? ගිය සතියේ ටිෂූ කොළ වගේක් අරන් ගියානේ පස්සේ සල්ලි දෙන්නම් කියලා. මං හිතුවේ ඒක දෙන්න නැතුව ඇති කියලා. ඇයි තමුසේ දීලා තියෙද්දිත් ඒ කොල්ලට ගැහුවද? ගැහුවේ නෑ නෝනේ. කන පොඩ්ඩක් මිරිකුවා විතරයි. තමුණුත් ඉතින් කොරොත් කරන්නේ ඔය වගේ වැඩමනේ. කවුද ඉතින් දන්නේ ඔහෙට ඒ සල්ලි දුන්නා කියලා? ඔහෙ මට කිව්වෙත් නෑනේ. මට දුන්නා? ඔව් ඔහෙට දුන්නා කියලා තමයි ඌ කිව්වේ. මට දුන්න එකක් නෑ. මොකක්? ඔහෙට දුන්නේ නැද්ද? පිස්සුද තමුසේට? ඒ කියන්නේ මේක මට බොරුවක්ද කරේ? හරිද? ආයෙත් කොල්ල දුන්නද කොල්ල? අහුවෙන්නේ නැතයි ඕක මට. යකෝ මට මලක් පැන්න සල්ලි දීලා උඹගේ කනත් මිරිකද්දි. ඒකනේ උකුන් අයියේ. කවුද බන් දුන්නේ? මං දුන්නේ නෑ. එහෙනම් උඹ දුන්නා කිව්වේ? බොරුවට බං. නැත්තම් ඉතින් අපිට අද ටිෂූ කොළ ගන්න හම්බ වෙන්නේ නෑනේ. උඹ යකෝ. මට නම් ඕක දැන් හදනකන් ඉවසුමක් නෑ. කට්ටියම බැලුන් එකක් හදන්න වගේ යන්නේ. නෑ මේ වෙසක් කූඩුවක් හදන්න ලෑස්ති. මොකක්? වෙසක් එක ඉවරලා දැන් කොච්චර කාලද බං? වැඩක් නැහැනේ අනුන්ගේ දේවල්. අපිට ඕන එකනේ අපි හදන්නේ. ඔයාට වැඩක් නැහැනේ. මේ උඹලා බැලුන් හැදුවා වගේ නෙවෙයි. අපේ කමත පැත්තේ එහෙම යවන්න එහෙම තියාගන්නේ. ඇයි මොකෝ කේස් එක? ගිය අවුරුද්දේ මුන් බැලුන් එකක් යවන්න ගින් මගේ බැත ටිකත් ඔක්කොම ඉවර කරලා දැම්මා. ඒක ඉතින් අපි හිතලා කරන්නේ නැහැනේ. ඒ වුණාට යවන මගුලක් වෙන කොහෙට හරි ගින් යවා ගනින්න. හරි නෙවෙයි. මෙදා පාරේ ඉතින් මොකක් හරි වෙලා තිබ්බොත් දන්නවනේ ඉතින් මගේ තරම. ඔව් අපි නොදන්න වෙයි. මොකද උඹ කිව්වේ? නෑ මේ වෙන තැනක යවන්නම් කියලා කිව්වේ. උඹලා බැලුන් එකක් හදන්නද? ඔව් සීයේ. මේ පොඩියකෝ ගෙට ගිහින් අපේ අම්මගෙන් පාන් පිටි ටිකක් ඉල්ලන් වරෙන්කෝ. අපිත් ඉස්සර බැලුන් හැදුවා. හැබැයි ඉතින් ලන්ච් ඊට් වලින්. නන්දේ පුතේ පාන් පිටි පොඩ්ඩක් දෙන්නකෝ. ඒ මොකටද? බැලුන් එකක් හදන්න. මාටින් අයියා ඉල්ලන් ඉන්න කිව්වේ. පිටි ඉවරයිනේ පුතේ. මම මේ අන්තිම ටිකෙන් තමයි 100ට කන්න රොටියක් හදන්න ලෑස්ති වුනේ. කොහොමම් පිටි? පිටි ඉවරයිලු මාටින් අයියේ. ආන්ටි ඒ කියන්නේ ආයෙ කඩේ යන්න වෙයිද? ආයෙ නම් කඩේ යන්න බෑ බං. දන්නවනේ ගියොත් ඉතින් සුනේ තුන් තමයි. දැනටමත් මාමා නැද්දකින් අහලාද දන්නෙත් නෑ. ගවුමත් නැද්ද? නෑනේ බං. මේ පිටි පොඩ්ඩක්වත් නැල්ලුද? අන්තිම ටික විතරයිද කොහෙද තිබ්බේ? ඒ ටිකුනොත් මං දැක්කා 100ට කන්න රොටියක්ද කොහෙද හදන්න ලෑස්තිලා ඉන්නවා. පොඩ්ඩක් ඉදපන්කෝ. පිටි ගුලියක් නම් තියෙනවා. 100ට වෙන මොන හරි කන්න බැරියයි. ඔන්න ඕක අරන් යනවා. පොල්කුඩු තිබ්බට අවුලක් නෑ. ටිකක් වතුර ටිකක් වැඩි කරා නම් දියරට වගේ හදාගත්තම අවුලක් නැති වෙයි. යකෝ මේකේ තනිකර පොල්කුඩුනේ. 100ට රොටියක් හදන්න තිබ්බ පිටි ගුලිය බම් මං අරන් ආවේ. යකෝ තෝ මාරෙකෙක්නේ. අවු බන් 100. එහෙනම් ඉතින් උඹ කඩේට ගිහින් පිටි ටිකක් අරන් වරෙන්කෝ. අම්මෝ මේ දැන් ගියොත් ඉතින් ආයි ඉතින් දන්නවනේ. එහෙනම් ඉතින් කට වහගෙන මේක අල්ලවපන්. මට නම් ඉවසුමක් නෑනේ මේක හදනකම්. ගොඩක් වෙලා යනවද මාටින් අයියේ? ටිකක් වෙලා යනවා බං. අනික අලෝපු ගමන් යවන්නත් බෑ බං. ටිකක් වේලෙන්න තියන්න ඕනේ. නැත්තම් පාප බරට යන්නේ නෑ. ඔයාලගේ පැත්තේ මරු වැඩනේ කරන්නේ. උඹලාගේ පැත්තේ ඉන්නේ උඹලාද බං කරන්නේ අපේ උන් එක්ක බලනකොට. මේ රෙද්දවල් වලින් අලවන්න බෑ බං. පොල් කුඩු හැමතැනම. මේ කියව කියන්නේ නැතුව ඵලයක්. ගින් අරන් වරෙන් පිටි ටිකක් එන. සල්ලි තිබ්බනම් මං කියව ඉන්නේ නැහැ බං. වෙන කඩේකට හරි ගිහලා මං අරන් ඇවිල්ලා. කොයිද අප්පා මේකේ දැන් තිබ්බ පිටි ගුලිය. යකෝ මං එළියට ගිහින් එන ටිකට ඒක බයිරවැ ගිල්ලද? මාටින් කො මේ මේසෙ උඩ තිබ්බ පිටි ගුලිය? මන් දන්නේ නෑනේ. ඉවරද මාටින් අයියේ? අලවලා නම් ඉවරයි බං. දැන් ඉතින් තියෙන්නේ කම්බි කැල්ලක් හොයාගන්න ඕනේ මේකට පන්දමක් දාන්න. පොඩ්ඩක් ඉඳපන්කෝ මගෙන් හොයාගෙන එන්න. හරි ඔන්න දැන් නම් ඔක්කොම සෙට්. දැන් ඉතින් තියෙන්නේ යවන්න තමයි. කොහෙද බං දැන් යවන්නේ? අර මාමලාගේ කුඹුරු පැත්තේ තමයි බං යවන්න වෙන්නේ. වෙන දිහාක් නැහැනේ. හතර වටේටම ගස්නේ. ඒක යවන්න එපා කිව්වා නේද? වෙන දිහාක් නැහැ බං. ගස් වැඩිනේ. ගස් වල පැටලුනොත් එම ගිනි ගන්නවා. අනික මේ වෙලාවට පොර කුඹුරේ නැතුව ඇති. ඔව් හැබැයි මේ වෙලාවට නම් කොහොමත් ඕකනේ. එහෙනම් යමුකෝ ඉක්මනට ඕක යවන්න. තාත්තේ තේක. කොහොමද? උඹ මට රොටියක් හදනවා කිව්වා නේද? රොටි තමයි. රොටියක් හදන්න අනලා තිබ්බ පිටිගුලිය
මොකෙක් හරි අරන් ගිහින්ද කොහෙද තාත්තේ? කලවැද්දෙක්වත් ගෙටවද කවුද? ඕකුන් ගෙනුත් පුදුම වදයක් නේ තියෙන්නේ. වෙන පිටි ටිකක් හරි දාලා හදන්න තිබ්බනේ බං. වෙන පිටි තිබ්බනම් මං හදන්නේ නැතුව ඉන්නවද තාත්තේ? තිබ්බ අන්තිම පිටි ටිකෙන් තමයි ඔය තාතර රොටියක් හදන්න ගත්තේ. එතකොට එනම් අර කොළු පාප හැදුවේ මොනවාකින්ද? කෝ මොන? අර පොල් කට්ටේ තියෙන්නේ. මොකක්? අනේ දෙයනේ. අර මගේ පිටිගුලිය නේද මේක මේ ගෙනල්ලා දිය කරලා තියෙන්නේ. යහෙන් කෝකද්ද ගෙදර වංගෝකට පාප පොවන්න. මේ ඔය දෙපැත්තෙන් හරියට අල්ලගෙන ඉල්ලකෝ. අල්ලගෙන තමයි බං ඉන්නේ. ඇකිලිලා පිටුනොත් මම බලාගන්නේ. පිච්චෙන්න ඇකිලෙන්න එපයි බං. බා හරියට දුම් ටික වදිනවද බලපංකෝ. දුම් ටික නම් වදිනවා බං. අවුලක් නැහැ. ගොඩක් වෙලා මේම අල්ලන් ඉන්න ඕනේද උක්කුන් අයියේ? නෑ බං. පොඩි වෙලාවක් විතරයි. මේකට හරියට දුම් ටික වදින්න ඕනේ. එතකොට තමයි මේක උඩ යන්නේ. මට නම් ඉවසිල්ලක් නෑ අනේ. බාටියෝ මේ ඔබට සෝර්ණ්‍යාර මාමා එන්නේ නැති වෙයි කියලා. ඕක මේ වෙලාවට කොහොමද එන්නේ නෑ බං. දිනවා වගේ. මේක ඇකිලෙනවනේ. පිස්සුනම් කෙලින්න එපා හොදේ. හරියට අල්ලගනින්. නැත්තම් ඉතින් අපේ මාසිය වතුරේ තමයි. අපි යන්නේ නෑ වගේ උක්කුම් මෙහෙනුත් ඇකිලෙනවා. බලා හොරාටම බැලුන් එකක් ඇදුවනේ. ආඩේ ඔබ කොයි වෙලේද ආවේ? දැන් ආවේ. මේ පොඩ්ඩක් මෙන්න මේක අල්ලපන් කොතනට වෙලා බලාගෙන ඉන්න නැතුව. තනියම හැදුවනම් තනියම යවපන් ඉතින්. අඩේ මේ විලු නෙවෙයි බං. පොඩ්ඩක් අල්ලපන්කෝ. උලගස්සරයි බං. ගිනි ගත්තොත් එම ඔක්කොම ඉවරයි. මේකේ ආය අල්ලලා ඉන්න දෙයක් නෑ බං. ඔය දුම් වැදිලානේ තියෙන්නේ. දැන් අතාරපන්. යයිද? යනවා. ඔබ අතාරපන්කෝ. අඩේ ඒක මරුවට යනවනේ. අඩේ උකුම් ඒක බානවා වගේනේ. දුම්මදිද දන්නේ. මල මගුල පැලට වගේ බාන්නේ බං. අඩේ පැලට තමයි බාන්නේ උකුම් අයියේ. අප්පට සිරි වෙනවා පැල උඩ. අඩේ උකුම් අන්න පැල කිනි ගන්නවා. පුතම්මෝ. මල මගුල අර මම පැලේද ඉඳලා තියෙන්නේ. ඒකනේ බං. නිදාගෙන දන්නේ නැහැ බං හිටියේ කිසිම සද්දයක් තිබෙන්නේ නැහනේ. පුතම්මෝ මෙන්න පිච්චෙනවා. උඩ ඉඳලා ඉවරයි.